හරි ළමයි මේ ඩේටාබේස් වල අපි මුල් ටික කතා කරලා තියෙන්නේ ER ඩයග්‍රෑම් වලට එනවා කතා කරා. ඒතුළ මම කියවා මේ එක ER ඩයග්‍රෑම් එකක් චුට්ටක් අපි ප්‍රශ්නයක් විදිහට කරන්න ඕනේ. ඒතකොට ඒ ER ඩයග්‍රෑම් එකට අදාළව මේ පොඩි ප්‍රශ්නයක් තමයි මම එළුවේ. දැන් මේක වෙනකොට පස්සේ මේක දෙයක් තේරෙන්නේ නැහැ. ඒකද අඩුවට ලියලා තියෙන්නේ. හරි මම කියවන්නම් ඔයාලා මේ පොඩි වෙලාවක් කරගෙන මේක පොඩ්ඩක් නෝට් ඩවුන් එකක් දාගන්න. හරි මෙන්න මේ ප්‍රශ්නේ ඉස්සරලා දාගන්නකෝ මම පොඩ්ඩක් කියවන්න. හරි මේ කියන්නේ අ, පාසලකට දත්ත සමුදායක් ගොඩනැගීමට ඔබට පැවරී ඇත. පාසලකට දත්ත සමුදායක් ගොඩනැගීමට ඔබට පැවරී ඇත. හරි වෙලාව මදි නම් චුට්ටක් පෝස් කරා අහන් හිටියා ලිව්වා. හරි පාසලකට දත්ත සමුදායක් ගොඩනැගීමට ඔබට පැවරී ඇත. ඊට පස්සේ සිසුන්ගේ නම ලිපිනය අනන්‍ය ශිෂ්‍යාංකය සිසුන්ගේ නම ලිපිනය අනන්‍ය ශිෂ්‍යාංකය දුරකථන අංක කිහිපයක් දුරකථන අංක කිහිපයක් වයස සහ උපන්දිනය වයස සහ උපන්දිනය ගබඩා කළ යුතුයි. ශිෂ්‍යයෙකුගේ නම ලිපිනය අනන්‍ය ශිෂ්‍යාංකය දුරකථන අංක කිහිපයක් වයස සහ උපන්දිනය ගබඩා කළ යුතුයි. වරහන් විතර දාලා තිනවා වයස උපන්දිනය ඇසුරෙන් සොයා ගනි. වයස උපන්දිනය ඇසුරෙන් සොයා ගනි. හරි චුට්ටක් වෙලාම දිනම් පොඩ්ඩක් බැක්වර්ඩ් වුණා. මේ අයලියා ගත්තා. ඊට පස්සේ කියනවා එක් සිසුවෙකුගේ එක් සිසුවෙක් එක් පන්ති කාමරයකට අයත් වේ. එක් සිසුවෙක් එක් පන්ති කාමරයකට අයත් වේ. පන්ති කාමරයකට අදාළව අංකයක් 9ක්ද ඇත. පන්ති කාමරයකට අදාළව අංකයක් 9ක්ද ඇත. ඊට පස්සේ ගුරුවරයෙක් විසින් එක් විෂයක් උගන්වනු ලබයි. ගුරුවරයෙක් විසින් එක් විෂයක් උගන්වනු ලබයි. එක් විෂයකට ළමුන් කිහිපයක් සිටින අතර විෂයකට අදාළව 9ක් අංකයක් ගබඩා කළ යුතුය. එක් විෂයකට ළමුන් කිහිපයක් සිටින අතර විෂයකට අදාළව 9ක් අංකයක් ගබඩා කළ යුතුය. හරිද? ඊට පස්සේ ශිෂ්‍යයෙකුට දෙමාපියන් සිටින අතර ශිෂ්‍යයෙකුට දෙමාපියන් සිටි. ඔවුන් හඳුනා ගැනීමට ශිෂ්‍යාංකය සමග දෙමාපියාගේ නම භාවිතා කරයි. ඔවුන් හඳුනා ගැනීමට ශිෂ්‍යාංකය සමග දෙමාපියාගේ නම භාවිතා කරයි. තවද දෙමාපියෙක්ට අදාළව වයස දුරකථන අංකයද ගබඩා කළ යුතුය. තවද දෙමාපියෙක්ට අදාළව වයස දුරකථන අංකයද ගබඩා කළ යුතුය. ඔන්න ප්‍රශ්නේ. හරි. පොඩ්ඩක් ප්‍රශ්න ඉස්සරහ ලියාගන්න මිස් වුණා නම් චුට්ටක් ක්ලියර්ස් ගියා බැලුවා. හරි. එහෙමයි කතාව. දැන් ඔබ ඩේටාබේස් එක හදද්දී අපි ඉස්සලා මේකේ අර මේ ප්‍රධාන කම්පොනන්ට් ටික එහෙම නැත්නම් අර මේ අපි කියන්නේ භූතාර්ථ ටික අඳුන ගන්න. මූලිකම සෙට් එක තමයි අපි භූතාර්ථ වෙන්නේ. හරි. මූලිකම සෙට් එකක් අපිට පේන්න තියෙනවා. එයාලට අදාළව තොරතුරු ටිකක් වෙන වෙනම තියෙනවා. හරිද? ඒ කියන්නේ අපි ලඝුතර ඩේටාබේස් එකේ හදන්න ඕනේ වගු. කාටද වගු හදන්න ඕනේ කියන එක තමයි ඔය භූතාර්ථ විදියට පෙන්නන්නේ. වගු හැදෙන්න ඕනේ කට්ටිය තමයි භූතාර්ථ වෙන්නේ. හරි දැන් ඔයා හිතලා බලන්න මේකේ පාසලකට දත්ත සමුදායක් හදන්න. හරි ඒක හරි. සිසුන්ගේ නම ලිපිනය අනන්‍ය ශිෂ්‍යාංකයම ගොඩක් තියෙනවා. සිසුන්ගේ විස්තර ටික දාන්න අනිවාර්යෙන් වගුවක් තියෙන්න ඕනේ නේද? එහෙනම් ශිෂ්‍යයා කියන්නේ එක තියෙන ප්‍රබල භූතාර්ථයක්. මම දාන්නම් ස්ටුඩන්ට් කියලා. හරිද? ඊට පස්සේ තව බලමු. හරි. ඒතකොට ශිෂ්‍යයෙකුට අදාළව නම ලිපිනේ අනන්‍ය දුරකථනාංක කීපයක් කොහොම තියෙනවා. හරිද? අපි ඒව ටිකක් දාගෙන යන්නකෝ. හරි. එහෙම නැත්නම් ඉස්සෙල්ලා අපි භූතාර්ථ ටික අඳුර ගන්නත් පුළුවන්. ඉස්සෙල්ලා මේ ටිකක් දාගෙන යන්න. ඒතකොට ලේසි. හරි. එතකොට මේ එකින් එක ලකුණු වෙනවා ඔබ. හරි. එතකොට සිසුන්ගේ විස්තර ගබඩා කරන්න වගුවක් හදන්න ඕනේ. එතකොට ඒක භූතාර්ථයක්. ඒ වගුවට දාන්න ඕන මොනවද? උගේ නම ලිපිනේ අනන්‍ය ශිෂ්‍යාංකයේ දුරකථනාංක කීපයක් වයස උපන්දිනේ ඒවා දාන්න ඕනේ. හරි. ඕකේ කියනවා අනන්‍ය ශිෂ්‍යාංකයක් තියෙනවලු. එහෙනම් ඔය වගුවේ අපි දන්නවා ප්‍රයිමරි කී එක තමයි ශිෂ්‍යාංකය. මම කියනනම් STID. ප්‍රයිමරි කී එක යටින් ඉටක් ගහනවා. ඊට පස්සේ ශිෂ්‍යෙක්ට අදාළ නමක් තියෙනවා. sorry. ඊට පස්සේ දුරකථන අංක කිහිපයක් ලිපිනෙකුත් තියෙනවා. දුරකථන අංක කිහිපයක් තියෙනවා. ටෙලිෆෝන් නම්බර්. හැබැයි කිහිපයක් තියෙන එකට අදාළව කිහිපයක් කමල්ට අදාළව දෙක තුනක්. එහෙනම් මේක බහු උපලක්ෂණයක් මතකයිනේ. කලින් එක බලන්න බැලුවේ නැත්තම්. ඊට පස්සේ තව දුරකථන කිහිපයක් තියෙනවා. වයස උපන්දිනයත් ගබඩා කරන්න ඕන. ඊට පස්සේ කියනවා වයස උපන්දිනෙන් හොයා ගන්න. ඒ කියන්නේ උපන්දිනේ අපි
කොහොම ගබඩා කරලා තිබ්බොත් date of birth එක ඒක පාවිච්චි කරලා පුළුවන් නේ අද දිනෙන් උපන් දිනේ අඩු කරා නම් උගේ වයස එනවා නේද? එහෙනම් වයස කියන එක බොරුවට අපි database එකට දාන්න. හැබැයි මෙතන අපි පෙන්නනවා වයස කියන එකක් ඕනේ. හැබැයි ඒක අපිට උපන් දිනෙන් හොයා ගන්න පුළුවන්. එතකොට age එක අපි මෙතන පෙන්වුවට database එකට ඇත්තටම දාන්නේ මේ ඇවිල්ලා plan එක. plan එකේ වෙනවා මෙහෙම එකක් ඕනේ කියලා. ඒක අපි වියුත්පන්න උපලක්ෂණයක් විදිහට පෙන්නනවා. මේකෙන් හදා ගන්න පුළුවන් හින්දා. හරිද? ඒක අපිට වෙනම ආයේ database එකට දාන්නේ මෙතන දානවා. හරි. ඊට පස්සේ ඔන්න දැන් වැඩේ ටික ටික කරගෙන යනවා. එක් සිසුවෙකුට එක් පන්ති කාමරයකට එක් සිසුවෙක් එක් පන්ති කාමරයකට අයත් වේ. සිසුවෙක් අයත් නොවු පන්ති කාමරයකට. හරි. බලමු පන්ති කාමරයකට අදාළව අංකයක් නමක් ද ඇතුළත් කළ යුතුයි. හරි. يعني දැන් පන්ති කාමරවල විස්තර ටික දාන්නත් අපිට වගුවක් ඕනේ. මේ පන්තියේ නම ඒ පන්තියේ අංකය. ඔය විදිහට පන්ති කාමරවල සෙට් එක දාන්නත් අපි වගුවක් හදන්න ඕනේ. එහෙනම් පන්ති කාමර කියන්නේ මොකද්ද? භූතාර්ථයක්. හරි. මම දාන්න ක්ලාස් කියලා. පන්ති කාමරයට අදාළව තියනවලු අංකයකුයි නමකුයි. ක්ලාස් ID එකකුයි ක්ලාස් එකට නේම් එකකුයි. ඕකේ වගුවේ දත්ත හොයන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රයිමරි කී එක තනතුර දෙන්න පුළුවන් මුට තුනට. සමන අංකයක්. හොඳයි නේද අංකයක් දෙන්න. ඊට පස්සේ මේ දෙන අතර සම්බන්ධිත අපි දාමු. ශිෂ්‍යයෙක් එක් සිසුවෙක් එක් පන්ති කාමරයකට අයත් වෙනවා. ශිෂ්‍යයා අයත් වෙනවා. සිටිනවා ඉන්නවා කියලා දාන්න අපිට පුළුවන් අයත් වෙනවා එහෙම නැත්නම් ඇස් කියලා දාන්න. සරලව හරි. බලමු ධර්මීය දාගත්ත කොහොමද දාගෙන. එක් සිසුවෙක් එක් පන්ති කාමරයක ඉන්නවා. එක පන්ති කාමරයක ළමයි එකයිද බං ඉන්නේ නැහැ ගොඩක් ඉන්නවා. අය බලන්න. එක් ළමයෙක් එක පන්ති කාමරයක ඉන්නවා. ඒත් එක්කම අනිත් පැත්තට වෙලා බලනවා. එක ක්ලාස් එක ළමයි එකයි දින නෑ ගොඩක් ඉන්නවා. ඒ හින්දා මෙතන පොඩි එක් කැපුවා පොඩි එක් කැපුවා 1 to many රිලේෂන් එකක් තියෙනවා. හරි සරලයි. ඊට පස්සේ එක් ගුරුවරයෙක් විසින් විෂයන් උගන්වනු ලබයි. එක් ගුරුවරයෙක් විසින් එක් විෂයක් උගන්වනු ලබයි. හරි. එහෙනම් මේ ගුරුවරුන්ගේ තව චුට්ටක් ඉස්සරහට යන්න පාරේ. උගන්වනු ලබයි. එක් විෂයකට ළමුන් කීප දෙනෙක් සිටින අතර විෂයකට අදාළ නමක් අංකයක් ගබඩා කළ යුතුයි. හරි. හරි. මේක තව චූටි දෙයක් ලියන්න ඕනේ. හරි. ඔයා වරහන් විතර අවසානට දාගන්න ගුරුවරයෙකුට නමක් ලිපිනයක් අංකයක් පවතිනවා ඇති. ගුරුවරයෙක්ට නමක් ලිපිනයක් අංකයක් පවතිනවා. ඒකත් අපි දාන්න වෙනම් ගුරුවරුන්ගේ විස්තර ටික දාන්නත් අපි අනිවාර්යයෙන්ම වගුවක් හදන්න ඕනේ. විෂයන් වල අර විස්තර ටික දාන්නත් වගුවක් හදන්න. මොකද විෂයකට අදාළව විෂයන්ගේ අංක තියෙනවා විෂය නම තියෙනවා නම් විෂයන් වල විස්තර දාන්න වගුවක් හදන්න ඕනේ. ගුරුවරුන්ගේ විස්තර දාන්න වගුවක් හදන්න. එහෙනම් අපි ඒ වගු මෙන්න මේකේ පෙන්නන්නේ ඊයරගේ පෙන්නන්නේ භූතාර්ථය විදිහට. හරි. මම මෙහෙම දාන්නම්. ඕ මේ හරියට. විෂයන් වල විස්තර දාන්න සබ්ජෙක්ට් වල විස්තර දාන්න අපි වගුවක් හදනවා. ඒක ඔන්න භූතාර්ථයක් විදිහට වෙනවා. ඊට පස්සේ ගුරුවරුන්ගේ විස්තර දාන්නත් අපි වගුවක් හදනවා. ටීචර්. ඒක අපි වෙනවන භූතාර්ථයක් විදිහට. හරිද? ඊට පස්සේ වෙන මේ සබ්ජෙක්ට් එකට දාලව විෂය අංකයක් සහ නමක් තියෙනවා. සබ්ජෙක්ට් ID එකකුයි සබ්ජෙක්ට් නේම් එකකුයි. ඔයාලා මෙහෙම දැන් සිංහලෙන් දීලා තිබුණා සිංහලෙන්ම ඇදහල්ලා. මොකද හැබැයි A level paper එකම නෙවෙයි. ඉංග්‍රීසි ටර්ම් එක වරහන් දෙදා ඒකට සිංහලෙන් අදත් කමන්නේ. ඉංග්‍රීසි වලින් අදත් කමන්නේ ගැටලුවක් නෑ. ඉංග්‍රීසි ටර්ම් එක දෙනවා දින එක පාවිච්චි කරන්න. විනය ඔය අතින් දාන්න එපා. මේ වගේ දාන්න එපා. මොකද මේ අර BC වෙන්න වැඩි යන්නේ නේද? හරි. ඊට පස්සේ ටීචර් කෙනෙකුටත් අදාළව මේ ටිකක් දාලා ඉමු. ටීචර් කෙනෙකුට අදාළව අංකයක් තියෙනවා. ටීචර් ID එකක්. නේම් එකක් තියෙනවා. ටීචර් නේම් එකක්. ඊට පස්සේ කියනවා
ලිපිනයක් තියෙනවා. මේකේ ප්‍රයිමරි කී එකට ටීචර් ID දුන්නොත් හොඳයි. මේකේ ප්‍රයිමරි කී එකට සබ්මිට් ID එක දුන්නොත් හොඳයි. හරි. ඊට පස්සේ මේ දෙන්න අතර සම්බන්ධය බලමු. එක් ගුරුවරයෙකු විසින් එක් විෂයක් උගන්වන අපි. හරි. ශිෂ්‍යයා ගුරුවරයා උගන්වනවා සබ්ජෙක්ට්. ඔන්න සම්බන්ධ. ටීච්. එක ගුරුවරයෙක් හරි. එක ගුරුවරයෙක් එක සබ්ජෙක්ට් එකයිලු උගන්වන්නේ. දැන් අපි හිතන්නකෝ මේ ගණන් කරන ටීචර් ඇවිල්ලා මේ ඉතිහාසය කරන්නේ නැහැ නේ බා. එක ටීචර් කෙනෙක් උගන්වන්නේ එක සබ්ජෙක්ට් එකයි. ඇත්තනේ කතාව. හැබැයි සමහර විට ඒ සබ්ජෙක්ට් එක උගන්වන ටීචර්ස්ලා කීප දෙනෙක් ඉන්න පුළුවන්. දැන් හිතන්න මැත්ස් කරන අපේ ඉස්කෝලේ දැන් ඔයාලා ඉස්කෝලේ ගත්තොත් මැත්ස් කරන ගුරුවරු කීප දෙනෙක් ඉන්න පුළුවන්. නේද? එහෙනම් එතකොට ඒ කියලා නැති වුණත් අපි චුට්ටක් හිතන්න පුළුවන්. එක සබ්ජෙක්ට් එකක් කරන ගුරුවරු කීප දෙනෙක් ගොඩක් වෙලාවට ඉන්න පුළුවන්. කියලා නැහැ. එතකොට චුට්ටක් ඔයා හිතලා බලන්න. හරි. එතකොට මෙතන එකයි මෙයා එක ගැබුවා 1 to many රිලේෂන් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ විෂයකට අදාළව නමක් අංකයක් ගබඩා කළ යුතුයි. ඊට පස්සේ කියනවා එක් විෂයකට ළමුන් කීප දෙනෙක් සිටින අතර. ශිෂ්‍යයා සහ විෂය අතර සම්බන්ධය. සිටිනවා කියලා මෙතන දුන්නාට අවුලක් නැහැ. සිටිනවා හැස් කියලා දැම්මත් කමක් නැහැ. එහෙම නැත්නම් මේ ඔයා හදාරනවා ඉගෙන ගන්නවා වගේ එකක් දැම්මනම් හොඳයි. හරිද? ශිෂ්‍යයා හදාරනවා මම දන්න ලර්න් කියලා. එහෙම නැත්නම් ෆලෝ කියලා දැම්මත් කමක් නැහැ. ගැළපෙන විදිහට හදාරනවා. එහෙම නැත්නම් ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් මෙතන සිටිනවා කියන දිනින්ද ඒ තියෙන එකම දාන්න ගැටලුවක් නැහැ. හරිද? ශිෂ්‍යයා ඉගෙන ගන්නවා සබ්ජෙක්ට්. හරිද? ඔක කියලා තියෙනවා එක් විෂයකට ළමුන් කීප දෙනෙක් සිටිනවා. හරි බලමු. දැන් හිතන්නකෝ අපි IT කියලා. IT කරන්නේ ඔයා විතරද? විතර මෙන්න මෙනි එක මම මෙතන දාන්න නැත්නම් පැත්තේ. කලින් එකේ මෙනි එක. හරි. IT කරන්නේ ඔයා විතරද? නෑනේ බං ගොඩක් ඉන්නවනේ. එහෙනම් එක සබ්ජෙක්ට් එකට ළමයි ගොඩක් ඉන්නවා. අනිත් පැත්තත් බලමු. එක ළමයෙක් එක සබ්ජෙක්ට් එකයිද කරන්නේ? එක ළමයෙකු සබ්ජෙක්ට් ගොඩක් කරනවා. එක කැපුවා මිනිටු මිනි තිබ්බොත් අපි දන්නා මොකද කරන්නේ? එකක් මකලා එන් කරනවා. එකක් මකලා එන් කරනවා. අන්න හරි. මිනිටු මිනි. ඊට පස්සේ බලමු එක් විෂයක නමක් හරි ගබඩා කළ යුතු එක් විෂයක් ළමුන් කීප දෙනෙක් සිටින අතර විෂයකට අදාළව නමක් අංකයක් ගබඩා කළ යුතුයි. ශිෂ්‍යයෙකුට දෙමාපියන් සිටී. දෙමාපියන් ඉන්නවා කියලා කියනවා. ඔවුන් හඳුනා ගැනීමට ශිෂ්‍ය අංකය සමග දෙමාපියාගේ නම භාවිතා කරයි. තව දෙමාපියෙක්ට අදාළව වයස දුරකථන අංකය සහ දුරකථන අංකය ගබඩා කළ යුතුයි. හරි. මේ කතාවක් කියනවා. ළමයින්ට දෙමාපියෝ ඉන්නවනේ. හරිද? ඒතකොට මේ දෙමාපියන්ගේ විස්තරත් සමහරවිට ඉස්කෝලේ තියාගන්න වෙනවා. හරිද? මොකද හදිස්සියේ මොකක් හරි කටයුත්තකට මේ ඉස්කෝලේ ළමයට අසනීප වුණා. මොකද කරන්නේ? ගෙදරට කෝල්ලක් දෙන්න එපා. එහෙනම් මේ දෙමාපියන්ගේ විස්තරත් ගබඩා කරලා තියාගන්න ඕනේ. හරි. හැබැයි හිතන්නකෝ මේ ළමයෙක් ඉන්නවා සුකුන්. හරි. සුකුන්ගේ තාත්තා කමල්. ඉස්කෝලේ කවුරු හරි කිව්වොත් කමල් කවුද කියලා හෙව්වොත් කමල් කවුද කියලා හෙව්වොත් ඉස්කෝලේ කිව්වොත් කමල් කවුද? දන්නවද? නෑ. හැබැයි සුපුන්ගේ තාත්තා කමල් කිව්වනම් ඔන්න දන්නවා. ඒ කියන්නේ මෙන්න මේ කමල් කියන කෙනාව නිකන් අඳුර ගන්න බෑ. සුපුන්ගේ මෙයා කිව්වනම් අඳුරනවා. ඒ කියන්නේ මෙන්න මෙයාලට තනියෙන් පෙනී ඉන්න බෑ. එයාලා පෙනී ඉන්න අර ප්‍රබල කට්ටිය ඕනේ. හරි. කමල්ට පෙනී ඉන්න සුපුන් ඕනේ. එහෙනම් මෙයාට තනියෙන් පෙනී ඉන්න බැරි හින්දා අපි මෙයාලට කියනවා දුර්වල පුතා. දුර්වල කට්ටිය. දුර්වල කට්ටිය තනියෙන් පෙනී ඉන්න බෑ. වෙන කෙනෙක් යටතේ තමයි වෙන කෙනෙක් මත තමයි යා හඳුන ගන්න වෙන්නේ. එහෙනම් ඒකත් අපි දාන්න වෙනවා. මොකද ඒවත් ගබඩා කරන්න එපා. එහෙනම් ඒකත් භූතාර්ථයක් හැබැයි දුර්වලයි. මෙතනින් එනොත් වෙන්නේ. හරි. මම ඔහම දාන්නම්කෝ. දුර්වල භූතාර්ථ අඳින්න මේ වගේ ලයින්ස් දෙකකින්. හරි. කවුද? දෙමාපියා මම කියන්නම් පේරන්ට් කියලා. දෙමාපියෙකුට අදාළව තියෙන විස්තර ටික අපි දාමු. දෙමාපියෙකුට අදාළව වයස දුරකථන අංකය ගබඩා කළ යුතුයි. තව දෙමාපියට අදාළව ආන්නේ වයස විතරක් නෑ. නම තියෙනවනේ. තවද දෙමාපියන්ගේ නම භාවිතා කරා හරි. නමකුත් තියෙනවනේ. නේම් එකයි පාට මාර්ග නේ.
දෙමාපියෝගේ නම ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන නම පේජ් එක. ඊට පස්සේ TP නම්බර. අනිවාර්යෙන් ඕන. ටෙලිෆෝන් නම්බරයක් අනිවාර්යෙන් එද. හදිසියෙන් මේ ඩාසලින් වුණොත් ගෙදරට ගෝල්ලක් දෙන්න වෙනවා. යන්න ඉතින් ගබඩා කරන්න වෙනවා. එතකොට මේක දුර්වලයි. දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා. හරි. දුර්වල භූතාර්ථයකදී අපි වෙන්නේ මේ සම්බන්ධය වෙන්න එහෙම ඔන්නම සම්බන්ධතාව ඔන්න ඔය හැඩෙන් දානවා. එතකොට බලන්න මෙහෙම සීන් එකක්. දැන් පේරන්ට් කෙනෙක්ට දෙමාපියෙකුට මේ ඩේටාබේස් එකේ ඉන්න නම් එයාගේ දැන් හිතන්නකෝ මේ සුපුන් කවදා හරි ඉස්කෝලෙන් අයින් වෙලා යනවා බා සුපුන්. කමල තමයි තාත්තා. සුපුන් අයින් වුණාට පස්සේ තාත්තගේ ඉස්සර දියන් වැඩක් තියෙනවා ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ නෑ නේ බා. හැබැයි හිතන්නකෝ මේ මොකක් හරි හේතුවක් කියලා කමල්ට හරි කමල් ජීවිතේ හරි ජීවිතේ මොන හරි වෙනවා කියලා හිතන්න. කමල් මේ වැරෙනවා. හරි. දැන් තාත්තා වැරෙනවා බා. තාත්තා වැරෙනවා කියලා පුතා ඉස්කෝලෙන් අයින් කරනවාද? පුතාගේ විස්තර ඉස්කෝලෙන් අයින් කරනවද නැහැ. කියන්නේ මෙයා හිටියත් නැතත් අවුලක් නෑ මූ ඉස්කෝලේ ඉන්නවා. හැබැයි සුපුන් කවදාද ඉස්කෝලෙන් ගිය දවසට තාත්තගේ විස්තර තියන් වැඩක් තියෙනවද නැහැ. ඒ කියන්නේ මෙයාට අනිවාර්යෙන් මෙයා ඉන්නම ඕනේ මේ ඩේටාබේස් එකේ ඉන්නවා. මෙයා අනිවාර්යෙන් මෙයාත් එක්ක ඉන්න ඕනේ. හරි ඒකයි මෙයාලා පූර්ණව සෙට් වෙන්නේ. මෙයා හිටියත් නැතත් ඩේටාබේස් එකේ එහෙම නැත්නම් ඉස්කෝලේ තියාගන්න. තාත්තා නැති වුණා කියලා අර ඉස්කෝලේ හැස් කරන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මෙයා නැති වුණත් අවුලක් නැහැ. හැබැයි මෙයාට අනිවාර්යෙන් මෙයා ඉන්න ඕනේ මේකේ රැඳිලා ඉන්නවා. හරිද? ඔන්න කතාව. හරි. දෙන්න අතර සම්බන්ධය මම දාන්නම් ඇස් කියලා පිටිනම්. එක ළමයෙක්ට දෙමාපියෝ ගොඩක් ඉන්න පුළුවන්. දෙමාපියෝ ගොඩක් කියන්නේ බං මේකේ. දෙමාපියෝ මම කියන්නේ එක්කෙනෙක් කියලා දාන්න. අම්මා තාත්තා දෙන්නම එක්කෙනෙක් කියලා ගන්නම් හරි. එක ළමයෙක්ට එක දෙමාපියෝ ඉන්න පුළුවන්. හැබැයි ඒ දෙමාපියාට ඉස්කෝලේ යන ළමයි කීප දෙනෙක් ඉන්න වෙයි පුළුවන් නේ. හරි. එක ළමයෙක්ට දෙමාපියෝ එක්කෙනා ඉන්න පුළුවන්. හැබැයි එක දෙමාපියෙක්ට ඉස්කෝලේ යන ළමයි කීප දෙනෙක් ඉන්න පුළුවන් නේද? හරිද? එතකොට මෙතන one to many relationship එකක් තියෙනවා. හරි. ඔන්න කතාව. එතකොට මෙතන තියෙන්නේ දුර්වල භූතාර්ථයක්. හරි. තව ඉවර නැහැ. මේක කියනවා මේ ශිෂ්‍ය අංක දැන් දෙමාපිය අඳුරගන්න කෙලින්ම බැයිලු. කමල් කිව්වොත් කවුරුත් දන්නව නැහැ. සුපුන්ගේ තාත්තා කමල් කියනවා දන්නවා. එහෙනම් දෙන්න මෙයා අඳුරගන්න නිකන් බෑ. දෙන්න මේ ප්‍රබල භූතාර්ථයේ මොකක් හරි එකක් පාවිච්චි කරන්න වෙනවා. එක්කෝ අංකය එක්කෝ නම. එතකොට විතර පාවිච්චි කරනවා කියන්නේ ශිෂ්‍ය අංකයේ සමග දෙමාපියාගේ නම භාවිතයෙන්ලු අදාළ පුද්ගලයා අඳුරගන්න. එතකොට කමල් අඳුරගන්න කමල් කියන්නේ තාත්තානේ. තාත්තා අඳුරගන්න අර සුපුන්ගේ අංකේ පාවිච්චි කරනවා. 0.01ගේ තාත්තා කමල්. එහෙම කිව්වනම් හරි. එහෙනම් මේකත් එක්ක දෙන්න මේ නම පාවිච්චි කරලා තමයි මෙයාව අඳුරගන්නේ. මෙයාත් ඕනේ. හින්දා මෙයා කෙලින් ප්‍රයිමරි කී එකක් නෙවෙයි. අපි මෙයාට කියනවා ආංශික අතුරක්. ආංශිකයි. ඒ කියන්නේ වෙන එකෙක් මත මූත් සෙට් වුණොත් අඳුර ගන්න පුළුවන්. ආංශිකයි. ආංශික අතුරු කියන හැටි හරියට සෙට් එකක් ගන්නවා. හරි. ඔන්න කතාව අපේ ER ඩයග්‍රෑම් එකේ. හරි. මම මේක තව චුට්ටක් අ, 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 හරි. මේක තව චුට්ටක් දික් කරන්න පොඩ්ඩක් අමාරුයි. තව ප්‍රශ්න කිහිපෙන් අපි වැඩි සෙට් වෙමු. ඔන්න බේසික් ටික. හරි සමහරවිට කියන්න පුළුවන් මේ මෙතන චුට්ටක් ගන්න අමාරු මේ ප්‍රශ්නෙත් එක්ක. හරි. මෙහෙම කිව්වොත් එක් ගුරුවරයා එක් විෂය උගන්වන වෙලාව. හරි. එක් ගුරුවරයා එක් විෂය උගන්වන වෙලාව මේකට දාන්න ඕනේ. හිතන්නකෝ. එහෙම නැත්නම් එක් ගුරුවරයාට එක් විෂය උගන්වන්න තියෙන කාලච්ඡේද ගන්න. දැන් හිතන්නකෝ. සුපුන් සර්. සුපුන් සර්ට IT සබ්ජෙක්ට් එක උගන්වන්න තියෙන්නේ මෙන්න මේ ටයිම් එක. සුපුන් සර්ට IT සබ්ජෙක්ට් එක උගන්වන්න තියෙන්නේ මෙන්න මේ වෙලාව. එතකොට අපි වෙලාව කියන එක මේකට දැම්මොත් වෙලාව කියන එක මේකට දාද්දි ගුරුවරයා කවුද කියලා දැනගන්නත් ඕනේ. එයා මොනම සබ්ජෙක්ට් එක දැනගන්නත් ඕනේ. ගුරුවරයයි සබ්ජෙක්ට් එකයි දෙකම දැනගන්න ඕනේ. වෙලාව මොකක්ද කියලා දාන්න. ඒ වගේ වෙලාවකදී අපිට දෙන්නම ඕනේ වෙනවනේ. දෙන්නටම පොදු තැනක තමයි ඊයදන ටයිම් එක වගේ දාන්නේ. එතකොට අපි දානවා මෙන්න මේ සම්බන්ධතාවයට තමයි දෙන්න අතර තියෙන සම්බන්ධතාවයට තමයි මේ උපලක්ෂණය දාන්නේ. සුපුන් IT කරට වෙලාව. හරි. නිමල්
මැත්ස් කරන වෙලාව දෙන්නම ඕන වෙනවනේ. අන් ඒ වගේ වෙලාවට අපි මෙන්න මේ රිලේෂන් එකට තමයි ඒ උපලක්ෂණය දාන්නේ. මේ වගේ උපලක්ෂණ අපි කියනවා රිලේෂන් එකට වෙන උපලක්ෂණ වල කියනවා අපි කියන විස්තරාත්මක උපලක්ෂණ. හරි මේක මෙතන ගැලපෙන්නේ නැහැ. මම නිකන් දාලා පෙන්නන්නේ එහෙම දාන්න පුළුවන් ඈ. දෙන්නටම පොදු වෙන තැනක් තිබුත් අපි දාන සාමාන්‍ය රිලේෂන් එක මැදට තමයි දාන්නේ. ඒවා විස්තරාත්මක උපලක්ෂණ. මෙතන දෙක ගැලපෙන්නේ නැහැ. මම නිකන් දාලා පෙන්නන්නේ. සාමාන්‍යයෙන් විස්තරාත්මක උපලක්ෂණයක් එන්නෙත් නිකන් එන්නේ නැහැ. මිනිටු මිනි එකක් තිබොත් විතරයි එන්නේ. මෙන්න මෙතන වැටෙන්න පුළුවන්. මිනිටු මිනි රිලේෂන් එකකදී තමයි ගොඩක් වෙලාවට ওই විස්තරාත්මක උපලක්ෂණයක් වැටෙන්නේ. හරි එතකොට ඔන්න කතාව මම හිතන්නේ වැඩි ගොඩ යන්න ඇති. හරි. ඔක වෙලාවට ගානට පැහැදිලිව දාගන්න අපි ඊළඟ ඩේටාබේස් කෑල්ලේදී ඊට ටික කතා කරමු. ඉක්මනට ඉවර දැන් වීඩියෝ එක වැටෙනවා. හැබැයි අද උදේත් දැම්මා අපි මේ පිපුලා ස්ටාර එකේ ඉතුරු කෑල්ලක් දැම්මා. ඊටකින් පස්සේ දැන් අද ඉඳන් දිගට වැඩි යනවා. ඩේටාබේස් එක පුළුවන් ඉක්මනට ඉවර කරලා ඊතුරු කෑල්ලකට යන්න. හරි. එහෙනම් ජයවා වැඩි හරියට කරන්න.